ඔබ නම් ඔබේ සමය ලස්සන පිළිබඳව පැහැදිලි භාවය පිළිබඳව සැලකිල්ලක් දක්වනාද? ඔබ බොහෝ දෙනෙකුගෙන් 100% දෙනෙකුටම තමන්ගේ සම පිළිබඳව සතුටු වීමට නොහැකි. ඉතින් අපි හිතුවා අද දවසේදී ඔබේ සමයේ තිබෙන ගැටලු निराකරණය කර දෙන්නට, විශේෂයෙන්ම ලප කැලල් තත්ත්වයෙන් අත් මිදෙන්නට. බොහෝ දෙනෙක් හිතන්නේ මේ ලප කැලල් වලින් අත් මිදෙන්නට හැකියාවක් නැහැ කියලා. ඔබට පැහැදිලි සමක් ලබා දෙන්නට අද දවසේදී අපි සූදානම් වෙලා තිබුණා. ඉතින් අපි අපේ වගකීම ඉටු කරනවා වගේම මේ නිෂ්පාදනය, අපි කතා බහ කරන නිෂ්පාදනය කයිනෝකියා අද දවසේදී ඔවුන්ගේ වගකීම ඉටු කරන්නට සූදානම් වෙලා ඉන්නවා. ඔබට පැහැදිලි පැහැපත් සමක් ලබා දීලා ඔබේ තිබෙන ලප කැලල් තත්ත්වයන් දුරු කරලා දෙන්නට. ඉතින් මේ පිළිබඳව අපි හිතුවා අද දවසේදී සුන්දර නිකලල් සමක් ලබා ගන්න ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට ඕනේ කියලා. මේ පිළිබඳව දැනුවත් කරන්නට අද දවසේදී අපේ මැදිරියට ඇවිල්ලා තිබුණා ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නයනා කුමාරි. ඔබ ආයුබෝවන් සුබදෑසන කියලා පිළිගන්නවා. ආයුබෝවන් සුබදෑසන. ඒ වගේම තමයි ඔබට මේ පිළිබඳව තව තවත් දැනුවත් කරන්නට වෙනද වගේම අද දවසේදී අපේ මැදිරියට ඇවිත් තිබෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය තිල්ලි ප්‍රාර්ථනා මහත්මිය. වෛද්‍යතුමියනි ඔබවත් ආයුබෝවන් සුබදෑසන කියලා පිළිගන්නවා. සුබදෑසන. ඉතින් අන්න අපි සෝදානම් වෙලා ඉන්න ඔබට සුන්දර නිකලල් සමක් ලබා ගන්න ආකාරය පිළිබඳව දැනුවත් කරන්නට. මුලින්ම ඉතින් අනිත් කතා කරන්නට ඕනේ කියලා. දැන් අද වෙනකොට ගොඩාක් දෙනෙකුට මේ සුන්දර නිකලල් සමක් නැහැ නේද? ගොඩාක් දෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි අනේ මට සුන්දර සමක් නැහැ. මගේ සමේ ලප කැලල් තිබෙනවා කියන කාරණේ බොහෝ දෙනෙකුට තිබුණා. මේ සමහර දෙනෙක් තිබුණා මේ මගේ සම ආවපහ ගැන්විලා කියන කාරණේ විතරක් නෙමෙයි ලප කැලල් තිබෙනවා කියන කාරණයක් ගොඩාක් දෙනෙකුට තිබුණා. අවුරුදු 15ක් 20ක් පුරාවටම අපිට හොඳ සමක් තිබුණා. ආවපහ ගැන්වීම වලට ලක් නොවුණු ලප කැලල් නොතිබුණු නිකලල් සමක් අපිට තිබුණා. අද වෙනකොට අපිට මේ සම නැහැ. අපි මේ සඳහා මොකක්ද කරන්නට ඕනේ? අපේ අර තිබුණු සම නැවතත් යථා තත්ත්වයට පත් කරගන්නට. ඔව් ඇත්තටම මේ දැන් අවුරුදු 15 නෙමෙයි අද ගොඩාක්ම තරුණ අයගේ පවා නොයෙකුත් හේතු නිසා Tamante හිමි වෙන්න ඕන ඒ සුන්දර නිකලල් සම අද අහිමි වෙලා තියෙනවා. නමුත් අද අපි කතා කරන්නේ අවපහැ ගැනීමවත් ලප කැලල් තියෙන සමකටත් වඩා ඊට ඔබට ගිය දෙයක් ගැන තමයි ඇත්තටම අද අපි කතා කරන්නේ. ඒ කියන්නේ පිග්මන්ටේෂන් එකක් කියලා කියන්නේ ඒ හැම දෙයකම ටිකක් ඔබට ගිය දෙයක්. ඉස්සලාම අපි හඳුනා ගන්න ඕනේ අපිට තියෙන්නේ මොකද්ද? ඒ කියන්නේ පිග්මන්ටේෂන් තත්ත්වයක්ද තියෙන්නේ? එහෙම නැත්නම් අපේ සාමාන්‍ය සම අවපහැ ගැන්විලාද? නැත්නම් අපේ ගෙඩියක් කැඩිලා මොන හරි හීරීමක් වෙලා තියෙන ලප කැලල්ලක්ද? මේ දේ අපි ඉස්සලාම හඳුනා ගන්න ඕනේ. මොකද අපි මේ දේ හඳුනා නොගත්තොත් අපිට ඒකට හරියට ට්‍රීට්මන්ට්ස් කරන්න බෑ. ඒකට හරි ප්‍රතිකාර අපිට කරන්න බෑ. ඉතින් ගොඩාක් දෙනෙක් ඇත්තටම දුරකථනයෙන් කතා කරලා කියනවා මට මෙහෙම දෙයක් තියෙනවා. මේක පිග්මන්ටේෂන් එකක්ද? මේක මොකක්ද? ඒ වගේ නොයෙකුත් දුරකථන ඇමතුම් අපිට එනවා. ඉතින් අපිට ඇය බලන්නේ නැතුව, ඔහු බලන්නේ නැතුව නිගමනය කරන්න බෑ ඔබට තියෙන්නේ මෙවැනි දෙයක් කියන එක. ඒක නිසා මම හිතුවාද මේක පැහැදිලි කිරීමකින් පටන් ගන්නවා නම් ගොඩක් හොඳයි කියලා. ඉස්සලාම අපි පිග්මන්ටේෂන් එකක් කියන එක මොකක්ද කියලා චුට්ටක් අපි හඳුනගමු, දැනගමු. දැන් ගොඩක් වෙලාවට මෙන්න මේ ආකාරයෙන් තමයි පිග්මන්ටේෂන් මූණේ හටගන්නේ. මේක කාන්තා පිරිමි කියලා ભેදයක් නෑ. පිරිමින්ටත් මේ විදිහටම හට ගන්න පුළුවන්. කාන්තාවන්ට විශේෂයි. දැන් මෙන්න මේ විදිහට මූණ අරන් බැලුවොත් කම්බුල් දෙපැත්තේ ඒ වගේම නහය මැද නිකන් සමලේක ආකාරයකට අපිට මේ වගේ පිග්මන්ටේෂන් තත්ත්වයක් හට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇස් වටා, නිකටේ, ඒ වගේම නල්ලේ පිරිමින්ගෙන් නම් ගොඩාක් තියෙන නල්ලේ. ඉතින් මේ වගේ දේවල් ඉස්සලාම ඇත්තටම මේ පිග්මන්ටේෂන් තත්ත්වයක් එන්නේ ඩොට් එකක් ආකාරයට ඇවිල්ලා ඒක රුපියලක් වගේ රවුමක් බවට පත් වෙලා ඊට පස්සේ වලාකුලක් වගේ මුළු මූණෙම පැතිරෙන්න පුළුවන්. හැබැයි මුහුණේ විතරක් නෙමෙයි. දෑත්වල, දෙපාවල, පිටේ තමන්ගේ ශරීරයේ නොයෙකුත් ඕනම ස්ථානයක මේක හට ගන්න පුළුවන්. මොකද මගේ සැලොන් එකට එනවා, බෙල්ලේ තියෙනවා, පිටේ තියෙනවා, අත්වල තියෙනවා, දෑත්වල තියෙනවා. දෙපා මේ හැම තැනකම මේක හට ගන්න පුළුවන්. ඒක නිසා අපි ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕනේ මේ තියෙන්නේ පිග්මන්ටේෂන් තත්ත්වයක්ද කියන එක. ඉතින් මේ විදිහට අපි පිග්මන්ටේෂන් තත්ත්වයක් කියන එක අපි හඳුනාගත්තට පස්සේ අපි ඒකට තමයි ට්‍රීට්මන්ට් කරන්නේ. දැන් අශානි අත් ප්‍රශ්නයක් තමයි ගොඩාක් කාන්තාවන් විශේෂයෙන් මේක අත්හැරලා තියෙනවා.
මේ පිග්මන්ටේෂන් තත්ත්වය හඳුනා ගත්ත අය හිතනවා මේක ඇත්තටම මට තියෙන අපල වලට ආපු දෙයක්. මේක මගේ වයසත් එක්ක ඇවිල්ලා තියෙන දෙයක්. මේක දැන් අවුරුදු 4-5ක් මගේ මූණේ අරක්ගෙන තියෙන. මේක නම් හොඳ කරන්න දෙයක් ලෝකේ ආයිත් නැහැ. මේ වගේ නොයෙකුත් මානසිකව වැටිලා තමන්ගේ මිල මුදල් වියදම් කරලා නොයෙකුත් ට්‍රීට්මන්ට්ස් කරලා ප්‍රතිකාර කරලා ඒ වලින් ප්‍රතිඵල නැති අය අද අනන්ත අප්‍රමාණ මේ සමාජයේ ඉන්නවා. ඉතින් දැන් කිසි කෙනෙකුට බය වෙන්න අවශ්‍ය නැහැ. මානසික වැටෙන්න අවශ්‍ය නැහැ. මෙගා ලයිෆ් සයන්සස් කියන ආයතනයෙන් මේ පයිලොට් කියන කැප්සූල් එක අපේ රටට හඳුන්වලා දීලා හොඳ ප්‍රතිකාර මේ සඳහා හොඳ ප්‍රතිකාර ගන්න පුළුවන් 100% තමන් බලාපොරොත්තු වෙනවටත් වඩා තමන්ට ඒ ප්‍රතිකාරය ලබා ගන්න පුළුවන් තත්ත්වයක් අද අපේ රටේ උදා වෙලා තියෙනවා. ඒ වගේම තමයි වෛද්‍යතුමනි අපේ සඳහන් කිරීමක් කරමුද මුහුණේ ඇතිවන අවපහ ගැන්වීම ලබ එහෙම නැත්නම් පිග්මන්ටේෂන් වල විද්‍යාත්මක පසුබිම මතක් කරලා දෙන ගමන්ම මේ සඳහා පයින්කෑව් වැනි කරුණකින් ලැබෙන දායකත්වය පිළිබඳව අපි කතා බහ කරමු. ශානි පිග්මන්ටේෂන් එහෙම නැත්නම් සමය අවපහ ගැන්වීම ඇති වෙන්න කරුණු කාරණා කීපයක්ම බලපානවා. ඒන් ප්‍රධානම කාරණය තමයි හිරු එළියට අවයවය ඒ වගේම නිරාවරණය වෙලා තියෙන අවයවය. එතකොට sun exposure කියන්නේ හිරු එළියට නිරාවරණය වීමත් සමගම වෙන්නේ අර අපි කියනවා පාරජම්බුල කිරණ මගින් ෆ්‍රී රැඩිකල්ස් සමය ඇති වෙනවා කියලා. එතකොට මේ ෆ්‍රී රැඩිකල්ස් ඇති වුනහම සම මගින්ම ඩිෆෙන්ස් මෙකැනිසම් එකක්. ඒ කියන්නේ සමෙන්ම බලනවා මේක කොහොමද අපි සම ආරක්ෂා කරගන්නේ කියලා. ඒ නිසා මෙලනොසයිට්ස් කියන සෛල වර්ගයේ නිපදවීම කරනවා. මෙලනොසයිට මගින් තමයි මෙලනින් කියන වර්ණකය නිෂ්පාදනය කරන්නේ. එතකොට මෙලනින් මගින් තමයි වර්ණය අපි දැන් සාමාන්‍ය උපතින් ලැබිලා තියෙන වර්ණය තීරණය කරන්නේ මෙලනින් කියන වර්ණය. ඒක හැබැයි ජානමය සාධකයක්. දැන් මෙතනදී අර පාරජම්බුල කිරණවලට නිරාවරණය වීමත් සමගම වැඩිපුර මෙලනොසයිට්ස් ඇති වෙලා වැඩිපුර මෙලනින් ස්‍රාවය වුණොත් ඒ තැන් තමයි අර අවපැහැ ගැන්වීම වෙලා තියෙන. කියන්නේ කළු පැහැයක් එහෙම නැත්නම් දුඹුරු පාට පැචස් අර නයනක වගේ ඩොට්ස් වගේ එන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු මුහුණ පුරාම පැතිරෙන්න පුළුවන් අවපැහැ ගැන්වීමක්. ඉතින් ඒ ප්‍රධානම සාධකයේ හිරුවෙලිය. ඊට අමතරව තවත් විශාල හේතු ප්‍රමාණයක් තියෙනවා මේ අවපැහැ ගැන්වීම වෙන්න. එකක් තමයි ගර්භණී සමයේ ප්‍රධාන වශයෙන්ම ඒ කියන්නේ සිදුවන හෝමෝනමය වෙනස්කමත් එක්කම අනිවාර්යයෙන්ම ගර්භණී සමයේ මේ පිග්මන්ටේෂන් ඇතිවීම වෙනවමයි. ඒක අර කිව්වා වගේ මුහුණේ විතරක් නෙමෙයි නයනක වගේ පිටේ බඩේ කකුල් අත්වල පිග්මන්ටේෂන් එනවා විශේෂයෙන්ම ගර්භණී සමයේ. මේවා ඊටාම ඉක්මනින් යන්නේ නැහැ ගර්භණී කාලේ ඉවරුණා කියලා. තව හේතු තියෙනවා උපත් පාලන පෙති මගින් පිග්මන්ටේෂන් ඇති වෙනවා. ඊට අමතරව තවත් විශේෂයෙන්ම කියනවා අපි භාවිත කරන කොස්මෙටික්ස් වල මර්කරි සහ සැලිසිලික් ඇසිඩ් අඩංගු වෙනවා. ඒක අපි බලලම ඇත්තටම ගන්න ඕනේ. කොස්මෙටික්ස් වල මර්කරි සහ සැලිසිලික් ඇසිඩ් අඩංගු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකෙන් කරන්නේ හැම හිරු එළියට සංවේදී කරනවා වැඩි. එතකොට අනිවාර්යයෙන්ම අර කිව්ව පිග්මන්ටේෂන් තත්ත්වය ඇති වෙනවා. ඊට අමතරව අපි දන්නවා අපේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තමයි සාමාන්‍යයෙන් අපි මුළු ශරීරෙම පරිවෘත්තිය සිද්ධ කරන්නේ. එතකොට තයිරොයිඩ් ග්‍රන්ථියේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඩිම්බකෝෂ ශාස්ත්‍රීය ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී පිග්මන්ටේෂන් තත්ත්ව වෙනවා. දීර්ඝ කාලීනව අපි යම් කිසි රෝග තත්ත්වවලට බෙහෙත් ගන්නවා. අපි හිතමු විවිධ ඇන්ටිබයොටික්ස් වර්ග, ඇන්ටි එපිලෙප්ටික් ඩ්‍රග්ස්. ඒ කියන්නේ ෆිට් එකට අපි කියන්නේ ගන්න බෙහෙත් දීර්ඝ කාලීනව භාවිත කරලා තියෙනවා නම් මේ වගේ තත්ත්වවල පිග්මන්ටේෂන් ඇති වෙන්න පුළුවන්. ඉතින් පයින්කෑව තමයි මම හිතන්නේ සුරක්ෂිතභාවය සහ කාර්යක්ෂමතාවය අතින් ගත්තාම ඕරල් තෙරපි එකක්. ඒ කියන්නේ මුඛය මගින් ලබා ගන්න ප්‍රධාන පළවෙනි ප්‍රොඩක්ට් එක විදිහට මම හිතන්නේ ලංකාවට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අර තියෙන සියලුම ප්‍රතිකාර අතරේ ඕරල් තෙරපි එකක් විදිහට ගන්න පුළුවන් වීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්. ඉතින් මම ඔබට සඳහන් කරනම් පයින්කෑව පිළිබඳ ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙවැනි වූ ගැටලු තිබෙනවා නම් ඔවුන් සමගින් කතා බහ කරලා ඒ ගැටලු විසඳා ගන්නට හැකියාවක් තිබුණා. මේ දුරකථන අංකය ඔස්සේ 0114 344 806 කියන දුරකථන අංකය ඔස්සේ ලියන්නට පුළුවන්. මෙගා ලයිෆ් සයන්ස් ඕස්ට්‍රේලියානු පුද්ගලික සමාගම නම්බර 48 දෙවන මහල පාක්වේ කුඩනැගිල්ල පාක්වේදිය කියන ලිපිනයට ලියවුව දුනොත් ඔබට වැඩි විස්තරයන් දැනගන්නට හැකියාවක් තිබුණා පාක්වේදිය කොළඹ 2 කියන ලිපිනයට. ඒ වගේම තමයි අපි සඳහන් කරමුත් දැන් ડોක්ටර් සඳහන් කළා මේ සඳහා මේ කැප්සූල් එකක තිබෙන වැදගත්කම පිළිබඳ. ඒ වගේම තමයි පයින්කෑවල තිබෙනා වූ සුවිශේෂී අන්තර්ගතය නිසාවෙන්ම නේද මේ තරම් සාර්ථකව සමය අවපහ ගැනීම නැති කරලා සමට පැහැදිලි පැහැපත් භාවයක් ලබා දෙන්නේ. අනිවාර්යයෙන්ම මොකද
පිග්මන්ටේෂන් තත්ත්වය දැන් පයිනෝකියා කැප්සූල් එක තියෙන එකම විසඳුම විදිහට අපේ ලංකාවට අවුරුදු 2-3ක් ඇතුළත ආවට මේ පිග්මන්ටේෂන් තත්ත්වයේ කාලයක් තිස්සේ දැන් අපි මේ නමෙන් හඳුන්වන්නේ මේ මෑතකින්. නමුත් අපේ ආච්චිලා සීයලා මුතුමිත්තන්ට මේ දේම තිබුණා. නමුත් ඔවුන්ට නමක් ගමක් ඒ කාලේ මේක සඳහන් වුණේ නැහැ. යම්කිසි දෙයක් විදිහට ඒකට ට්‍රීට්මන්ට් කරෙත් නැහැ. නමුත් වර්තමානයේ තමයි අපි මේ හඳුනාගෙන මේ විදිහට ට්‍රීට්මන්ට්ස් කරන්නේ. ඉතින් ඇත්තටම ඒ කාලේ තුලදී නොයෙකුත් දේවල් අපි හිතමු ෆේෂියල්ස් වෙන වෙන ට්‍රීට්මන්ට්ස් ඒ වගේම නොයෙකුත් දේවල් කරලා ක්‍රීම් ජාති පාවිච්චි කළා කිසිම ප්‍රතිඵලයක් නම් ඒ සඳහා ලැබිලා නැහැ. මොකද මම සැලෝන් එකක් කරන නිසා නොයෙකුත් දෙනෙක් මේ ගැන හරිම විවෘත කතා කරනවා. ඒගොල්ලන් කියන්නේ අපි මේකට ට්‍රීට්මන්ට් කරා විතරනේ අපේ තිබ්බ මිල මුදල් නැති වුණා විතරකුත් නෙමෙයි අපි එන්න මානසිකව තමයි අපි වැටුනේ කියන එක තමයි ගොඩක් අය කතා කරන්නේ. ඉතින් ඇත්තටම මේ අවුරුදු 2-3ක් ඇතුළත තමයි අපිට පයිනෝකියා කැප්සූල් එක මේ සඳහාම දැන් අපි වෙන මොන හරි කැප්සූල් එකක් හරි මොන හරි දෙයක් පාවිච්චි කරොත් ඒක එක දේවල් වලට තියෙන්නේ විවිධ දේවල් වලට. නමුත් පයිනෝකියා කැප්සූල් එක තියෙන්නේ පිග්මන්ටේෂන් තත්ත්වය නැති කරන්න දුරු කරන්නමයි. ඒ නිසා තමයි 100%ක්ම අපි බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳ ප්‍රතිඵල අපිට එකෙන් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අනිත් එක තමයි මෙහි අඩංගු දේවල්. අපි මොනතරම් කැප්සූල් එක ගැන කතා කරත් වැඩන්නේ ඒ අඩංගු දේවල් වල තියෙන සුවිශේෂත්වය නිසාම තමයි ඒක නැති වෙන්නේ දුරු වෙන්නේ. ඉතින් ඇත්තටම මේකේ අඩංගු වෙලා තියෙන්නේ මේ පයිනෝකියා කියන නම හැදිලා තියෙන්නේ මේක ප්‍රධානින්ම දේ තමයි පයින් ගසේ පොත්තේ සාරය. ඒ හරහා පයිනෝකියා කියන නම හැදිලා තියෙනවා. ඒ වගේම තමයි ඇල්ගි පැලැටියක් වෙන ඇල්ගි ගසේ සාරය තියෙනවා. ඒ වගේ විටමින් C, විටමින් E මේ හතර ස්වභාවිකව තියෙන මේ දේවල් වල අඩංගු වෙලා තියෙන දේවල් එක තමයි අපිට 100%ක්ම මේකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි කිසිම කෙනෙකුට බයකින් තොරව හොඳ විශ්වාසයෙන් මේ කැප්සූල් එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද ප්‍රමිතිය 100%ක්ම අපේ රටේ තහවුරු කරලා තියෙනවා. සායනික අත්දැක බැලීම් කරලා මේක 100% ප්‍රමිතියෙන් උසස් කියලා. ඒක නිසා මේක කිසිම දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේක ගිලෙන දෙයක්